ශ්‍රී ලංකාවේ වියලි කලාපය අභියෝග සහ බලාපොරොත්තු එකට ගැටෙන භූමියක්. වැසි මත රඳා පවතින ජීවිත, කෘෂිකර්මය මත රඳා පවතින පවුල්, මෙහි මිනිසුන්ගේ ජීවිත බෙහෙවින් වෙහෙසකර සටනක්. බඩඉරිඟු ශ්‍රී ලංකාවේ විශේෂයෙන් වියලි කලාපයේ පරම්පරා ගණනාවක් පුරා ගොවියාට ජීවිකාව සැපි වූ ප්‍රධාන වගාවක්. අඩු ජලය සමග වගා කළ හැකි, ගොවියාට ආහාරයත් ආදායමත් ලබා දුන් වගාවක්. එහෙත් කාලයත් සමග වෙළඳපොළ අභියෝග වැඩි වුණා. මෙවැනි පසුබිමක කෘෂිකර්ම අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ සාප් ව්‍යාපෘතිය මගින් වියලි කලාපයේ ගොවියාට නව මාවතක් විවෘත කරනවා. ඒ තමයි දෙස් විදෙස් වෙළඳපොලේ හොඳ මිලක් සහ හෝටල් සහ සුපිරි වෙළඳසැල්වල විශාල ඉල්ලුමක් ඇති ස්වීට් කෝන්, එහෙම නැතිනම් පැණි බඩ ඉරිඟු වගාව සඳහා ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් යොමු කිරේ. සාප් ව්‍යාපෘතිය 4P වැඩසටහන යටතේ ආරම්භ කරන ලද මෙම පැණි බඩ ඉරිඟු ව්‍යාපෘතිය රාජ්‍ය අංශයේ කෘෂි ව්‍යවසාය නගා සිටුවීමේ වෑයම සඳහා පෞද්ගලික අංශ දායක කර ගැනීම අරමුණු කොට ගත්තා. විශේෂයෙන් මන්නාරම, වවුනියාව, අනුරාධපුර, මාතලේ, කුරුණෑගල සහ පුත්තලම කියන දිස්ත්‍රික් 6 කෘෂිකර්මයෙන් ජීවත් වෙන 40000ක පවුල් සංඛ්‍යාවක් සඳහා ජීවන තත්ත්වයේ ඉහළ දැමීමට කටයුතු කිරීම තමයි ව්‍යාපෘතියේ කාර්යභාරය. ඊට අමතරව යන විශේෂ වැඩසටහන් තමයි රාජ්‍ය, පෞද්ගලික හා නිෂ්පාදක හවුල්කාරීත්වය අපි කියන 4P වැඩසටහන. ඒ යටතේ අපි පවුල් 5200ක් ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. 4P වැඩසටහනක ඇත්තේ රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ප්‍රවේශයක්. එනම් මෙහිදී සිදුවන්නේ රාජ්‍ය හා පෞද්ගලික නිෂ්පාදන පාර්ශවවල හවුල්කාරීත්වයෙන් නිෂ්පාදන කාර්ය සාර්ථක කර ගැනීමයි. රාජ්‍ය අංශය නියෝජනය කරමින් සාප් ව්‍යාපෘතියත්, පෞද්ගලික අංශය නියෝජනය කරමින් රිච්මාර්ක් හෝල්ඩින් ආයතනයත් මීට දායක වෙනවා. නිෂ්පාදන අංශය ලෙස තෝරාගෙන ඇත්තේ කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලට අයත් මධ්‍යම මට්ටමේ ආදායම් ලබන ගොවි පවුල් 300ක්. මෙහි අරමුණ සරලයි. ගොවියාගේ ආදායම වැඩි කිරීම, කෘෂිකර්මයේ වාණිජමය කර ගැනීම සහ අනාගතයට ඔරොත්තු දෙන ගොවි ජීවිතයක් ගොඩනගා ගැනීම මේ මගින් සිදුවෙනවා. ස්වීට් කෝන් කියන්නේ රසයෙන් ඉහළ, පෝෂණ ගුණයෙන් සපිරි, දේශීය සහ විදේශීය වෙළඳපොළට ඉහළ ඉල්ලුමක් ඇති වගාවක්. ස්වීට් කෝන් භෝගය කියන එක ඉතාමත්ම ඉහළ වටිනාකමක් තියෙන සුපිරි වෙළඳසැල්වල, සුපිරි හෝටල්වල භාවිතා කරන භෝගයක්. ඒ නිසා මේක ලංකාව තුළ දැනට වාණිජ විදියට වගා කරන කීප දෙනෙක් හිටියත් වැඩසටහනක් විදියට ලොකු ප්‍රමාණයක් වගා කරන පළවෙනි වැඩසටහන. පැණි බඩ ඉරිඟු කියන්නේ ඇත්තටම අපිටත් අලුත් සහ ශ්‍රී ලංකාවට ආධුනිකයක්. ඒකත් එක්ක අපි ව්‍යාපෘතිය මගින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ කරගෙන වැඩසටහන පොළව තුල පැල කිරීම සිද්ධ කරා. එක අපි 2025 නොවැම්බර් මාසේ 4 වෙනිදා ව්‍යාපෘතිය විදිහට පළවෙනි බීජ ඉන්දීම සිද්ධ කරා මේ පරිශ්‍රයේදී. මේ වැඩසටහන සමග මුලින්ම සම්බන්ධ වුණේ ජීවිතයේ අවදානම් බාරගන්න හයියක් තියෙන කීප දෙනෙක් විතරයි. මෙන්ඩිස් කියන්නේ එවැනි තරුණ ගොවි මහතෙක්. කරමත් සන්තෝෂ දවසක්. මගේ දෙවනි අස්වැන්න නෙලීමට සෝදානම් එකම දවසක් අදත්. ආසියාතිකයන් හැම විටම ආගන්තුක දේවල් වලට බියවීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. එහෙත් ක්‍රමක්‍රමයෙන් සැක සංකා දුරු වෙද්දී හැමෝටම අවශ්‍ය වුණා අලුත් වගාවට පිවිසෙන්න. ස්වීට් කෝන් වගාව සම්බන්ධයෙන් පැවැත්වුණු දැනුවත් කිරීම, පුහුණු වැඩසටහන් වලට වැඩියෙන් පිරිස් සහභාගී වෙන්න පටන් ගත්තා. අපිට ගිය අවුරුද්දේ මයි මාසෙ වගේ සාප් ආයතනය අපේ ගමට ආවා. එයිලා අපේ ගම්මානේ සමිතියක් හදලා
ඒ සභාපති මම තමයි. ඊට පස්සේ මගේ අහලපාල අනිත් අයත් එක්ක මේ වසම ඉන්න මොරගස්සාව අඹගස්සාව ලෝකුරුමේ ගම් තුනේ ගොවියෝ එකතු වෙලා ගොවියෝ 25ක් විතර එක රාශි වෙලා සමිතියෙන් ස්වීට් කෝන් පනීරුංග මේ ව්‍යාපෘතියක පටන් ගත්තා. ඒකේ තියෙන විශේෂත්වය තමයි අපි වෙන මොන භෝගේ හැදුවත් අපි අරන් ගිහලා විකුණන්න ඕන. එදා සමහරක් රට අපිට හරි මිලක් වැටෙන්නේ නැහැ. රුපියල් 10ට 15ට යන බරිමු දවසුත් තියෙනවා. එහෙම තියෙද්දි අපි ස්වීට් කෝන් වලට පොඩ්ඩක් අපි බය වුණා. මොකද්ද අපි දැන් ආලත් නැහැ අමාරුයිද කියන්නේත් නැහැ. ගොවියා නෙලන අස්වනු නිසි මිලට, නිසි කාලයට, නිසි ගැනුම්කරුවන් වෙත පැමිණීමට උපකාර කරන සම්බන්ධතා ජාලය තමයි අපි වෙළඳපොළ සම්බන්ධතා කියන්නේ. ගොවියාට සාධාරණ මිලක් ලැබෙන ආකාරයට වෙළඳපොළ සම්බන්ධතා මෙම ව්‍යාපෘතිය තුළ ඉතා සාර්ථක මට්ටමින් ඇති කිරීමට හැකි වී තිබෙනවා. ගොවීන්ට දැනට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි වෙළඳපොළ. දැනට වෙළඳපොළ ජයගත් පෞද්ගලික ආයතනයක් වන රිච්මාර්ක් හෝල්ඩින් සමාගම ස්වීට් කෝන් නිෂ්පාදනය මිලදී ගැනීම සහ අදාළ කටයුතු සඳහා මැදිහත් වෙලා ඉන්නවා. අපිට ඉඩම විතරයි ඕන. ආගන්නේ වටමයි අපි කරගන්න ඕන. ඊටු ටික බීජ ටික පොහොර ටික ඔක්කොම රිච්මාර්ක් ආයතනයෙන් අපිට ලබා දෙනවා. ගොවීන් අතර බෙදා දෙන ස්වීට් කෝන් බීජ ප්‍රමාණය දවසින් දවස වැඩි වෙමින් තිබුණේ. ඒ බීජ සමග ලැබුණු අලුත් දැනුම මේ බිමේ පැලකුරු අදින්නට පටන් අරගෙන. මෙම ව්‍යාපෘතියේදී සාප්ප ආයතනය, රජය සහ රිච්මාර්ක් හෝල්ඩින් ආයතනය ඍජුවම සම්බන්ධ වෙනවා මේ ගොවි මහතුන් සමග මෙම වැඩසටහන සාර්ථකව සිදු කරන්න. අපි ගොවි මහතුන්ට මේක අලුත් වගාවක් හැටියට ගොවි මහතුන්ට පුහුණුව අවශ්‍යයි. මහයිලුප්පල්ලම ආයතනය සහභාගී කරගෙන එම ආයතනයේ ඉන්න ඒ නිලධාරීන් මහතුරුන්ගේ දැනුම අපි කුසි උපදේශකවරුන් ලවා ගොවි මහතුන්ට ලබා දෙන එක කාරණයක්. එකක් තමයි ගොවි මහතුරුන්ට මේකේ අලුත් නිර්ණායක නැත්තම් මේ වගාව පිළිබඳව තාක්ෂණික සහ ප්‍රායෝගික දැනුම ලබා දුන්නොත් තමයි මේක සාර්ථක වගාවක් වෙන්නේ. ඉතින් ඒ නිසා මූලික දැනුම ලබා දීලා තියෙනවා. මූලික බිම් සැකසීමේ ඉඳලම අවසානයේ අස්වැන්න නිලට දක්වා. අපිට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ මහව මා ආයතනයෙන් අපිට නිලධාරී අපිට සාමාන්‍ය සතියක සැරයක් එනවා. එයාලා මේක නිරීක්ෂණය කරනවා. එයාලා අපිට මහයිලුප්පල්ලමෙන් විශේෂ පුහුණුවක් ලබා දීලා තියෙන මේ හදන හැම ගොවියෙකුටම. ඒ කියන්නේ ලෙඩ රෝග තමා ඒ කියන්නේ අනිත් ලෙඩ රෝග වලට මේකේ ගහේ පෝෂණය කොහොමද හැමදාම රඳව ගන්න කියලා. ඉතින් කිසිම ගොවියෙකුට මේකෙන් බය වෙන්න දෙයක් නැහැ. ඒක තමයි විශේෂත්වය තියෙන්නේ. ඒ කියන්නේ රජයේ සම්බන්ධයි මේකට පුද්ගලික ආයතනයක් තියෙනවා මිලදී ගැනීමට. ඔවුන් වගා කරන්නේ ගොඩක් වෙලාවට හරියට මාකට් එකක් නැත්තම් වෙළඳ පොලක් හොයාගෙන නෙමෙයි. හැබැයි මෙතනදී අපි ගොවි මහත්තුන්ට මුලින්ම කියා සිටියේ මෙහෙම ස්වීට් කෝන් වගාවක් අපි හඳුන්වලා දෙනවා. ඒකෙදී ඔය සම්පූර්ණ වගාවේ එන අස්වැන්න අපි මිලදී ගන්නවා. මිලදී ගන්නකොට નિયમિત මිලක් අපි සඳහන් කරනවා. ඒ අනුව ඔයගොල්ලන්ට අලෙවි කිරීම සඳහා ගැටලුවක් ඇති නොවන විදිහට මේ වගාව ආරම්භ කරමු කියලා. අක්‍රභාගයක් ගොවියෙකුට දෙන්න. ඒ අක්‍රභාගයේ සමහරක් අය කියන අප්පු අක්‍රභාගයක් හදලා මොකටද වැඩක් නැහැ. මේ අක්‍රභාගයට ලිඳක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. ලිඳට වතුර මෝටරය දෙනවා. ඒ වතුර මල් ලයින් එකක් ලබා දෙනවා. ඇට හිටවන මැෂින් එකක් ලබා දෙනවා. කොමාරි ගොවියෙකුට සාමාන්‍ය ලක්ෂ 3මාරක විතර ආධාරයක් ලැබෙනවා ඒ සාප්ප ආයතනයේ. එහෙම දීලා සමහරක් අය අපි ඒව කරන්න බෑ. ඊට පස්සේ අපිට අන්තිමට ගෙවන්න වෙයි. එහෙම තමයි කිව්වේ. ඇත්තටම එහෙම දෙයක් නැහැ. සමහරක් අපේ ගොවියෝ ගා බය වුණා මේ කණීරුඟු තුවාම එක කණීරහයි මේකට සත්ව හානිය වැඩි කියලා. අර බඩිරුඟු හා සමානව තමයි තියෙන මේක. දැන් ගොවියෝ සමහරක් රට අහනවා මේ අපිට බයිද මේකට මේ සම්බන්ධ වෙන්න. වැඩි වැඩියෙන් අතමිට සරුවෙද්දී ඔවුන් තුළු අවිශ්වාසය පහව යන්න පටන් ගත්තා. වගාවට අලුත් ආකල්පයක් ගෙනෑවා. ඒ සමගම අලුත් ජීවිතයක් පිළිබඳ බලාපොරොත්තු උතුරන්න පටන් අරගෙන. සාප් වැඩසටහන යටතේ මේ බිමේ වගාව පමණක් නොව වටිනාකම් දාමයම ශක්තිමත් කෙරෙනවා. ගොවිතැන තමා කෙරුවේ දෙන්නම මහත්තයා මේසෙන් වැඩත් කෙරුවා. ඊට පස්සේ දැන් අවුරුදු 2කට කලින් මහත්තයාට කැන්සර් එකක් හැදිලා නැති වුණා. ඊට පස්සේ දැන් දුවයි පුතෙකුයි බැඳලා එක දුවක් ගෙදර ඉන්නවා. එයාට ජාසනීපයිති ටයිරොක්සින් හැදිලා මාසෙන් මාසෙ ක්ලිනික් යන කුරුණෑගල. දැන් මේකේ අපි ගොවිතැන් කරන එක ගන්නවානේ. දැන් අපි වෙන ගොවිතැන් කෙරුවට අපිට දෙන්න වෙළඳ පොලක් නැහැ. මේකට වියදම් දරන්න ඕනේ. එයාලා බීජ දෙනවා, පොහොර දෙනවා. ඉතින් අපිට අපේ ශ්‍රමයේ දායකත්වය තියෙනවා ඉතින්.
ඉතින් අද මේ ඇවිල්ලා ඉන්නවා මේ ස්වීට් කෝන් වගා ශේෂ්ත්‍ර වල පලිබෝධ ගැටලු තියෙනවා නම් අපිට මොනවද ඒව ඇති වෙලා තියෙන්නේ සහ ඒ ගැන කොහොමද ඒ කියන්නේ දැන් විශේෂයෙන් මේගොල්ලන්ගේ ගත්තම ශේෂ්ත්‍ර එක දිගටම කියන්නේ එකක් හාවස් කරනකොට ඊළඟ මට්ටමට ඒ වගේ දිගින් දිගටම කියන්නේ කන්ටිනියස් වගාවක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා එතකොට දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා වගාවේ මුල් අවසාන වගාවන් වෙනකොට ඒ කියන්නේ අපිට වගාවන් වෙනකොට පලිබෝධ හානි වැඩිවීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා විශේෂ කරුණු කාරණා සලකලා බලලා ඒතර ශේෂ්ත්‍ර පරීක්ෂාවක් කරලා දැන් තියෙන ශේෂ්ත්‍රයේ තියෙන ගැටලු කොහොමද නිවැරදිව පාලනය කරගන්නේ සහ ඉදිරියට වගා කරන්න නියමිත සහ දැනට වගාව කියන්නේ කුඩා අවධියේ තියෙන ශේෂ්ත්‍රවල ගැටලු ආවම කොහොමද සාර්ථකව මේක පාලනය කරගෙන ගුණාත්මක සහ ප්‍රමාණාත්මකව හොඳ අස්වැන්න ලබා ගන්න කොහොමද කටයුතු කරන්න කියන උපදෙස් කරුණු කාරණා ටික ගොවි මහතුරුත් එක්ක කතා කරන්න තමයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. නව භාවිතයන් හා අලුත් තාක්ෂණය ඔවුන්ගේ දෑත්වලට හුරු වෙන්න පටන් අරගෙන නව තාක්ෂණය නිසා වියදම අඩු වෙලා කාලය ඉතුරු වෙලා වැඩ පහසු වෙලා මෙය අදට පමණක් නොව හෙට දවසටත් අදාළ වැඩසටහනක්. තරුණ පරපුර කෘෂිකර්මයට ආකර්ෂණය කරමින් වියලිබිමේ අනාගතය ශක්තිමත් කරනවා. සාප් සමග වියලි කලාපයේ ගොවියා දැන් වඩා ශක්තිමත්, වඩා ස්ථාවරයි, වඩා බලාපොරොත්තු සහගතයි. ස්වීට් කෝන් වියලිබිමේ නව බලාපොරොත්තුව.